අපි කතා කරනවා චින්තනයේ නිදහස ගැන. නමුත් එතෙක් මෙතෙක් රජයන් විසින් ඔබේ මගේ ඔළුව උඩ පටව ඇති බර, බද්දු බර, ආර්ථික ගැටලු, සමාජීය ගැටලු, පාරිසරික ගැටලු, සංස්කෘතික ගැටලු දරාගෙන උදෑසන ගැස්සී ඇහැරුණ තැන පටන් බාගෙට පණ ගොස් බැරිම තැන නින්දට ඇද වැටෙන තෙක් අපි එක්ක පිම්මේ දුවනවා ගෙදර ප්‍රශ්න ටික විසඳ ගන්න. ඒ වුණත් අපිට පුළුවන් ද දරුවගේ සියලු ගැටලු විසඳන්න. දරුවාට හොඳ අධ්‍යාපනයක් දෙන්න. දරුවාගේ අසනීපයකට හොඳ බෙහෙත් ටිකක් අරන් දෙන්න. දරුවාට පෝෂදායී ආහාර වේලක් දෙන්න. ගෙදර ඉන්න සියලු දෙනාට සතුටක් ගෙනත් දෙන්න. නිදහසේ රවුමක් යන්න. මානසික නිදහසක් නැතිව කොහෙන්ද අපිට චින්තනයේ නිදහසක්? තර්කානුකූලව ස්වාධීනව හිතන්න බැරිව අපි කොහොමද නිවහල් පුරවැසියෙක් ගොඩනගන්නේ? අද දවසේ අපි සියලු දෙනාම නියන්න වහගෙන ඉන්න වහල් නෙමෙයිද? ඔය හැමෝටම එකම ඉරයි හඳයි නම් ඒ ඉරයි හඳයි සියලු දෙනාටම සාධාරණව සලකනවා නම් සෝබාදහමෙන් දීලා තියෙන පාලක පන්තිය විසින් බලහත්කාරයෙන් වහගෙන ඉන්න මේ සාධාරණත්වය, ඒ නිවහල් බව අපි ලබා ගත යුතුම නේද? අපේ අම්මා තාත්තා අත්තා මුත්තා මේ කිසිම කෙනෙක් අපේ අනාගතය හදලා නැහැ. ඔබ කල්පනා කරන්නේ තියෙන දෙයක් කාලා වෙන දෙයක් බලන් ඉන්නද? නෑ වෙන කවර පරම්පරාවකටත් වඩා අපිට මේක කරන්න පුළුවන්. අපි දිනනවා. මේ සමාජ පරිවර්තනීය ක්‍රමේදී අපි සියලු දෙනාම නායකයින්. අපි ඔබව අනුගාමිකයන් කරගන්නේ නැහැ. ඔබේ දායකත්වය අපට ඉතාමත් අවශ්‍යයි. එන්න, ඇවිත් එකතු වෙන්න. නමුත් ඔබේ කල්මැරීම ඔබව අනුගාමිකයෙකු කරන බවත් අමතක නොකරන්න.